2026ට ගැලපෙන විදිහට ඩෙරයිව් account එකක් හදාගන්න විදිය මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඩෙරයිව් එකට එන්න පුළුවන් link එක මම පල්ලෙහා comment section එකේ වගේම description එකේ දාලා තිනවා. ඔයාලට ඒ link එකකින් එන්න පුළුවන්. ඒ විදිහට link එක touch කරගත්තට පස්සේ මේ වගේ interface එකක් එන්නේ. language එක වෙනස් වෙලා තියෙනවා නම් ඔයාලට මෙතනදී මේ විදිහට මේ icon එක click කරගත්තට පස්සේ මෙතනදී English වලට language එක මාරු කරගන්න පුළුවන් ඔයාලට. එන්න අපි දැන් account එකක් open කරගන්න අවශ්‍යයි. මෙතනදී open account කියන එක මම click කරගන්නවා. මෙතනදී country එක ඔයාලා ශ්‍රී ලංකා ඉන්න අය නම් ශ්‍රී ලංකාව මෙතන select කරන්න. select කරගත්තට පස්සේ enter your email කියලා තියෙනවා. මෙතනට ඔයාලගේ mail address එකක් ලබා දෙන්න. එතකොට මීට පෙර ඔයාලට derive account එකක් තිබිලා තියෙන කෙනෙක් නම් ඒ mail එක ලබා දෙන්න බෑ. ඔයාලට අලුතෙන්ම හෝ වෙනත් ඔයා ගාව තියෙන mail එකකින් account එක create කරගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට mail එක ලබා දීලා sign up කියන එකට click කරගන්න. මේ විදිහට ඔයාලා ලබා දෙන mail එකට එනවා link එකක්. මේ link එක click කරලා verify කරගන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ mail එකක් තමයි ඔයාලට එන්නේ. ඔයාලට mail එක මෙතනදී inbox වල පෙන්වන්නේ නැත්නම් මෙතනදී මේ spam folder එකට ගිහිල්ලා බලන්න. සමහර අවස්ථාවලදී spam folder එකේ තියෙනවා. මෙතනදී verify my email කියන එක click කරගන්න පුළුවන්. දැන් මෙතනදී country එක. එතකොට ඔයාලා ශ්‍රී ලංකාවේ ඉන්න අය නම් මෙතනදී ශ්‍රී ලංකාව ඔටෝම select වෙලා ඇති. මෙතනදී next කියන එක click කරගන්න. මෙතනදීත් next කියන එක ඔයාලා ලබා දෙන්න ඉන්න country එක ඔටෝම select වෙනවා. ඊට පස්සේ මෙතනදී password එක ලබා දෙද්දි මම example password එකක් ඔයාලට දාලා පෙන්නනවා නම් capital simple number mix password එකක් ඔයාලා ලබා දෙන්න. මේ example password එකක් තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට මේ විදිහට capital simple number mix strong password එකක් ඔයාලත් ලබා දෙන්න. මේ විදිහට ඔයාලා password එකක් දුන්නාට පස්සේ complete your profile කියලා එනවා. මෙතනදී complete my profile කියන එක click කරගන්න. හරි. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි මෙතනදී recommended තියලා තියෙනවා. මෙතනදී US ඩොලර් එක. මෙන්න මේ US ඩොලර් කියන එක ඔයාලා select කරගන්න. එතකොට agent කෙනෙක් කරහා ඔයාලා deposit වගේ දානවා නම් මේ USD වලින් තමයි ඔයාලා deposit දාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ personal details තියෙන තැනට අපි එනවා. ඉතින් මෙතනදී ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ මොනවද? ඔයාලගේ ID එකේ තියෙන name එක මෙතනදී ලබා දෙන්න. first name එක, ඒ වගේම ID එකේ තියෙන last name එක සහ ඔයාලගේ birthday එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ අපි එනවා birthplace කියලා එනවා. මෙතනදී country එක අපි ශ්‍රී ලංකාවටම වැටලා ඇති. එතකොට මෙතනදී phone number එක දෙද්දී ඔයාලගේ country එක දැන් ශ්‍රී ලංකාව ගතකින් මෙතන ධන 94 තියෙන නිසා ඔයාලගේ mobile number එක 076 කියලා හිතන්නකෝ example එකක් මේ මම කියන්නේ. ඒකට බිංදුව දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ mobile number එක අනිත් numbers ටික type කරගන්න පුළුවන් බිංදුව නැතුව. ඔයාලට මොකද මෙතනදී බිංදුව තියෙන නිසා. ඒ වගේම account purpose කියලා තියෙනවා. මෙතනදී අපිට account එක හදන්නේ මොන හේතුවක් නිසාද කියලා තමයි මෙතනදී අහන්නේ. එතකොට අපි account එක හදන්නේ saving එකක් විදියටද එහෙමත් නැත්නම් additional revenue එකක් විදියටද. එතකොට ගොඩක් අය derive account එකක් හදන්නේ revenue එකක් ගන්න බලාගෙන. එතකොට additional revenue කියන එකට අපිට select කරගන්න පුළුවන්. select කරගෙන next කියන එක දෙන්න පුළුවන්. මෙතනදී employment status එක තියෙනවා. ඔයාලා job එකක් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලා full time job එකක් නම් කරන්නේ employee full time කියන එකත් එක්කම part time job එකක් කරනවා නම් ඔයාලට part time job එකක් කරනවා කියන එක select කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයා job එකක් කරන්නේ නැති කෙනෙක් නම් මෙතනදී unemployed කියන එක දෙන්න පුළුවන්. එක ගැටලුවක් නැහැ. මෙතනදී ඔයාට tax number එකක් එන්නේ නැහැ නේ unemployed ඒ කියන්නේ job එකක් කරන්නේ නැති කෙනෙක් නම් ඔයාට tax identification number එකක් නැහැ. ඒකට උදාහරණයක් වශයෙන් ඔයා part time job එකක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට මෙතන tax ID එකක් fill කරන්න එනවා. එතකොට ඔයාලට මේක දුන්නා කියලා ඔයාගේ account එකේ තියෙන balance එක අඩු වෙලා යන්නේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් ජොබ් එකක් කරන්නේ නැත්නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ජොබ් එකක් කරන්නේ නැති අය unemployed කියන එක දීලා මෙතන ටික් එක දාලා next කියන එක ලබා දෙන්න පුළුවන් ඔයාලට. මෙතනදී ඔයාලගේ address එක, ඒ වගේම town එක, province එක, ඒ වගේම zip code එක මේ දේවල් select කරගන්න තියෙනවා. ඉතින් අපි බලමු එකින් එක. දැන් මම මෙතනදී address එකක් දාගන්නම්. හරි. ඉතින් මෙතනදී ඔයාලා මාතර ඉන්න කෙනෙක් නම් මාතර select කරන්න පුළුවන්. ඔයාලට ඔයාලා ඉන්න ප්‍රදේශ මෙතනදී select කරගන්න පුළුවන්. ඒත් එක්කම post zip code කියලා තියෙනවා. ඒකට මම මෙතන example මාතර අරන් තියෙන්නේ. ඒකට මාතර zip code එක අපිට Google කරලා ගන්න පුළුවන්. ඒක ගන්න විදිහට පෙන්වන්නම් ඔයාලට. ඒකට ඒ විදිහට ඔයාලා ඉන්න ප්‍රදේශයේ zip code එක ගන්න පුළුවන්. එතකොට මාතර zip code එක වෙන්නේ මෙන්න මේ code එක. එතකොට ඔයාලා ඉන්න ප්‍රදේශය අනුව මේ zip code එක වෙනස් වෙනවා. ඉතින් මෙතනට ඔයාලට zip code එක paste කරලා next කියන එක දෙන්න පුළුවන්. ඒත් එක්කම මේ platform එකේ risk warning එකක් මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේකත් කියවලා බලන්න පුළුවන්. වරම trading කියන්නේ risk එකක් තියෙනවා. risk එකක් නැති දෙයක් නෙවෙයි trading කියලා කියන්නේ. මේක මෙතනත් mention කරලා තියෙනවා. ඔයාලා USA වල ඉන්න කෙනෙක් නෙවෙයි නම් මෙන්න මෙතනදී මේකට tick එක දාන්න අනිවාර්යයෙන්ම. tick එක දාලා මෙතනත් ඔයාලා මේ tick දෙක දාගන්න. tick එක දාගෙන මෙතන create account කියන එක click කරගන්න. ඒ විදිහට account එක create වුණාට පස්සේ මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. you have ඉතින් මෙතනදී අපිට USD deposit එක
ඉතින් මෙතනදී මම මේක later කියන එක දෙනවා. deposit දාන විදිය ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඔයාලා මීට කලින් මගේ වීඩියෝ එක බැලුවා නම් කියන්නේ 2025 දිත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට ඒ වීඩියෝ එකේ සහ මේ වීඩියෝ එකේ තියෙන ඉන්ටර්ෆේස් දෙක වෙනස් සම්පූර්ණයෙන්ම. මොකද දැන් මෙතනදී අපිට මේ wallet විදිහට තමයි පෙන්වන්නේ. කලින් එහෙම ටිකක් වෙනස් විදියකට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ අලුතෙන් account හදන අයට මේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසාම තමයි වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම අලුත්ම අප්ඩේට් වලට අනුව තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. එතකොට අලුතෙන් බලන අයට පහසුයි. පරණ වීඩියෝ එක විදියට නෙවෙයි අලුත් විදියටම ඔයාලට බලලා account එක create කරගන්න පුළුවන්. එතකොට USD wallet එක මෙතනදී තියෙනවා. ඒ වගේම පරණ විදියටම අපිට demo real account මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් demo එකට මේ විදියට switch වෙන්න පුළුවන්. අපිට USD 10000ක් ලැබෙනවා. ඉතින් මෙතනදී අපිට demo එකේ USD 10000ක් දෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක practice කරන්න දෙන demo එකේ amount එකක්. එතකොට මේ amount එක භාවිතා කරලා ඔයාලට trade වලින් profit loss වෙන්න පුළුවන්. නමුත් ඒ profit එහෙම withdraw කරගන්න බෑ. demo එකේ තියෙන මුදල් ඔයාලට සම්පූර්ණ මේ platform එකේ trade කරලා experience එක ගන්න තමා ලබා දීලා තියෙන. නැතුව ඒක withdraw කරන්න බෑ. ඒක මතක තියාගන්න. ගොඩක් අය මගෙන් අහන දෙයක් demo එක withdraw කරන්න බෑ අපිට. ඒ වගේම ඔයාලට deposit සහ withdraw ගනිද්දී මොනවා හරි ගැටලු තියෙනවා අනිවාර්යෙන් මෙන්න මේ දිස් වෙන WhatsApp number එකට message එකක් දාන ඔයාලට deposit දාගන්න අවශ්‍ය නම් ඒත් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තනියම deposit එක දාගන්න විදිහ මම කියලා දෙනවා මගේ වීඩියෝස් හරහා. ඉතින් ඔයාලට මෙන්න මේ තියෙන වීඩියෝස් දෙක ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ක්‍රිප්ටෝ වලින් ඩිපොසිට් දාන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙතනදී more wallet කියන එක සැරයක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා ඒජන්ට් කෙනෙක් හරහා ඩිපොසිට් එකක් දානවා නම් එයාලා ඉල්ලන්නේ CR නම්බර් එක. එතකොට මෙතනදී මේ අලුතෙන් account හදන හැමෝටම CRW නම්බර් එකක් වෙන්නනවා. එතකොට ඔයාලා මගෙන් හෝ ඒජන්ට් කෙනෙක් හරහා ඩිපොසිට් එකක් දානවා නම් අපි ඉල්ලන්නේ ඒජන්ට්ලා ඉල්ලන්නේ CR නම්බර් එක. එතකොට කොහොමද CR නම්බර් එක ගන්න? මේ CRW එකනේ තියෙන්නේ. ඔයාලට මේ ඔප්ෂන් කියලා තියෙනවා. මෙතනදී මේ ඔප්ෂන් කියන එක ක්ලික් කරගන්න. මෙතන තියෙනවා CR නම්බර් එක ඔයාලගේ account එකට අදාළව. ඉතින් මෙන්න මේක තමයි CR නම්බර් එක. මෙතනදී මේ wallet වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ CRW එක. ඒජන්ට් කෙනෙක් කරා නම් ඩිපොසිට් එක දාන්නේ ඔයාලට CRW එක නෙවෙයි CR නම්බර් එක තමයි දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට මෙතනට ආවට පස්සේ ඔයාලා ක්‍රිප්ටෝ වලින් ඩිපොසිට් දාන්න බලාපොරොත්තු වෙන අයට බලා ගන්න පුළුවන් LTC, USDT, Ethereum, XRP, BTC වගේ ක්‍රිප්ටෝ කරන්සි සපෝට් කරනවා. ඉතින් මේ වගේ ඔයාලට ගොඩක් අඩු ෆී එකකින් සහ ගොඩක් අඩු amount එකකින් ඩිපොසිට් සහ withdraw ගන්න පුළුවන් ඔප්ෂන් එක විදිහට LTC කියන්න පුළුවන්. withdraw දාද්දිත් fee එක ගොඩක් අඩුයි. එතකොට මේ LTC wallet එක ඔයාලට මෙතනදී මේ plus mark එක තියෙනවා. මේකට ක්ලික් කරගන්න පුළුවන්. ක්ලික් කරගත්තට පස්සේ ඉතින් your LTC wallet is ready කියලා එනවා. ඔයාලට deposit කියන එක මෙතනදී ක්ලික් කරගන්නත් පුළුවන්. මේ බිලයට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කලින් මේ USD wallet එක තිබුණේ. දැන් මෙන්න මෙතනදී ඔයාලගේ LTC wallet එක පේනවා. ඉතින් මෙතන deposit කියන එක ක්ලික් කරලා ඔයාලට LTC වල wallet address එක ගන්න පුළුවන්. Binance exchange එක කරහා deposit එක දාන විදිය ගැන කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඒකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. මෙන්න මේ thumbnail එකේ තියෙන වීඩියෝ එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක මම පල්ලෙහා comment section එකේ වගේම description එකේ දාලා තියන්නම්. මේක තමයි ඔයාලට ගොඩක් අඩු ගානකින් deposit සහ withdraw ගන්න පුළුවන්. fee එක ගොඩක් අඩු method එක. එතකොට මෙතනදී USDT වලින් ඔයාලා withdraw දානවා අනිවාර්යෙන් මෙතනදී EUSDT තියෙනවා TUSDT. එතකොට මේ TUSDT කියලා කියන්නේ මම දැන් ඔයාලට ඒක explain කරන්නම්. විදිහට ඔයාලා click කරගත්තට පස්සේ deposit amount එක ඇවිල්ලා USDT 50. එතකොට ඩොලර්ස් 6ක් වගේ තියෙන කෙනෙක්ට මේ TRC20 හරහා මේක දාන්න විදියක් නැහැ. මොකද ගාණ වැඩි නිසා minimum ඩොලර්ස් 50ක් අවශ්‍ය නිසා. ඊට වැඩි අඩු ඔප්ෂන් එකක් තමයි TC කියලා කියන්නේ. හරි ඔන්න මම ඔයාලට ක්‍රිප්ටෝ wallet එකට ඇඩ් කරගන්න විදිය කියලා දුන්නා. account එකේ තවත් settings කීපයක් තියෙනවා. ඔයාලා දකුණු පැත්තේ උඩ තියෙන ඔයාලගේ profile එක මෙන්න මේ profile icon එක ඔයාලා click කරගන්න. click කරගත්තට පස්සේ මෙතනදී account settings කියලා තියෙනවා. මේක click කරගන්න. profile වල verification කියන එක ඔයාලා click කරගන්න ඕන. මෙතනට ආවට පස්සේ proof of identity කියලා තියෙනවා. ඉතින් මේක කරන්න ඕන ඔයාලා deposit withdraw දාන්න අනිවාර්යයෙන්ම account එක verify කරලා තියෙන්න අවශ්‍යයි. ඒක නිසා ඔයාලා account එක verify කරගන්න ඕන. මෙතනදී proof of identity කියන එක click කරගන්න. මෙතනදී country එක ශ්‍රී ලංකාවටම select වෙයි. ඔයාලා ඉන්න country එක අනුව මෙතනදී next කියන එක ලබා දෙනවා. ඒකට ඔයාලා අර කලින් ලබා දුන්නු name එක එහෙම මෙතනදී පෙන්වනවා. ඒකට ඒ කලින් fill කරගත්ත details ටික හරිනම් auto මෙතනදී ඒ details ටික වැටෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම හරි details ඔයාලා ලබා දෙන්න අවශ්‍යයි. ඔයාලගේ identity එකේ තියෙන real details තමයි දෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් මෙතන next කියන එක මම දෙනවා. හරි දුන්නට පස්සේ document type එක ඔයාලා ගාව national identity card එකද තියෙන්නේ, passport එකද, එහෙම නැත්නම් driving license එකද තියෙන්නේ. මේ option තුන තියෙනවා. මේ option තුනෙන් ඔයා ගාව තියෙන
ID එක නම් තියෙනවා. ඔයාලට ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. driving license එක දාන්න තියෙන්නේ. ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතනදී national identity card කියන එක මේ විදිහට මම select කරගන්නවා. ඔයාලා PC එකක් හෝ laptop එකකින් නම් කරන්නේ මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඔයාලට front එකේ image එකක් මෙතනදී upload කියන එක දීලා upload කරන්න පුළුවන්. නැත්නම් මෙතනදී continue on phone කියන එක ක්ලික් කරගන්න පුළුවන් mobile device එකෙන් නම් ඔයාලා කරන්නේ. එතකොට ඔයාලට මෙන්න මෙතනදී මේ get secure link කියන එක දීලා ඔයාලට link එක ගන්න පුළුවන්. මේ link එක ඔයාගේ mobile device එකට send කරාට පස්සේ ඔයාලට මේ link එක open කරගෙන ඔයාගේ camera එක on වෙනවා. ඊට පස්සේ ඔයාලට ID එක අතට අරගෙන මේ photo front එකේ photo එක අප්ලෝඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අප්ලෝඩ් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඉතින් විනාඩි 10කින් වගේ ඔයාගේ account එක verified වෙනවා. එතකොට මොකක් හරි issue එකක් තිබ්බොත් ඔයාලට ඒකත් mail එකක් එනවා. ඒ විදිහට ඔයාලට proof of identity එක කරගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා අපිට address verification එකක්. මෙතනදී proof of address එක මේකත් ඔයාලා click කරගන්න. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒකට කලින් ඔයාලා account එකක් හැදුවා නම් දැන් කලින් වීඩියෝ එකදීත් මම කියලා දුන්නා. ඒකට ඒකෙදී අපිට තියෙනවා අපේ name එකට එන light bill එකක් හරි වතුර bill එකක් හරි අප්ලෝඩ් කරන්න තියෙනවා. නමුත් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට proof of address එක ඔයාලට GPS enable කරලා කම්ප්ලීට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට ඔයාලා GPS enable කරාට පස්සේ මේ විදිහට ඔයාලගේ verification එක success වෙනවා. මේ විදිහට තමයි ඔයාලගේ drive account එක අලුත් update එක අනුව create කරගන්න තියෙන. කලින් වගේ නෙවෙයි, හරි පහසුයි. ඒ වගේම interface එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. අලුතෙන් account හදන හැමෝටම මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. drive trading වල මම use කරන strategy ගැන videos මම series එකක් කරලා තිනවා. ඒ series එකම පල්ලෙහාම playlist එකක් විදිහට update කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ videos බලලා ඉගෙන ගන්න. මේ විදිහට drive account create කරන්න යද්දී ඔයාලට මොනවම හරි ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ දිස් වෙන WhatsApp number එකට message එකක් දාලා අහන්න පුළුවන්. උන්ටලා තියෙන ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුළුවන්. ඒ වගේම deposit සහ withdraw වලත් ගැටලු තියෙනවා. ඒත් අපෙන් අහලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා.